ඉන්නේ ජීවිතේ හැමදේම එපා වෙලාද? කරන හැමදේම වරදිනවා කියලා හිතෙන මට්ටමකද? එහෙනම් මේ කතාව ඔයා වෙනුවෙන්. ඔයා මේ කතාව අහලා බලන්න. මේ කතාව ඉවර වෙද්දී ඔයාගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. පරාජය කියන්නේ අත්හැරීම නෙවෙයි. ඒක ඊළඟ අවස්ථාවේ ආරම්භය. මෙහෙම කියන්නේ මේ ලෝකෙ බිහි වුණ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් වන ඒබ්‍රහම් ලින්කන්. මේ ඒබ්‍රහම් ලින්කන්ගේ කතාව. ඒබ්‍රහම් ලින්කන් උපත ලබන්නේ ලී කොටවලින් වට වෙලා හැදුණු දුප්පත්ම දුප්පත් පැල්පතක. කොච්චර දුප්පත්ද කියලා කියනවා නම් ලින්කන්ගේ පවුලට සපත්තු දෙකක්වත් ගන්න තරමේ වත්කමක් නැති දුප්පත් පවුලක්. ඒබ්‍රහම් ලින්කන්ගේ වයස අවුරුදු 9 දී ඔහුගේ මව මිය යනවා. චුට්ටක් කල්පනා කරලා බලන්න අවුරුදු 9කදී තමන්ගේ අම්මා නැති වුණාම මොන වගේ තත්ත්වයක් ඒ වගේ පිරිමි දරුවෙකුට ඇති වෙනවද? ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න උත්සාහ කරපු හැම අවස්ථාවකදීම ඉරණම විසින් ඌට පයින් ගැහුවා. වයස අවුරුදු 21 දී ඒබ්‍රහම් ලින්කන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. සම්පූර්ණයෙන් බංකොලොත් වෙනවා. ඊට පස්සේ වයස අවුරුදු 22 දී ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මැතිවරණයත් සම්පූර්ණයෙන් පරාජයටපත් වෙනවා. නැවත ඔහු වයස අවුරුදු 24 දී ව්‍යාපාරයක් පටන් ගන්නවා. එම ව්‍යාපාරයත් සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙනවා. ඔහු මෙන්න මේ ව්‍යාපාර සඳහා ගත් ණය මුදල් පියවලා දාන්න ඔහුට තවත් අවුරුදු 17ක් ගත වුණා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි වයස අවුරුදු 26 වෙනකොට ඒබ්‍රහම් ලින්කන් පණ වගේ ආදරය කරපු ඔහුගේ පෙම්වතිය ඔහුට අහිමි වෙනවා. ඇත්තටම අපිට එහෙම වුණා නම් කොයි වගේ මානසික මට්ටමක අපි ජීවත් වෙයිද? වයස අවුරුදු 30 ඉඳලා 50 වෙනකම් ඔහු ඇමරිකාවේ සෙනට් මණ්ඩලයට සහ උප ජනාධිපති ධූරවලට අවස්ථා කීපයකදීම තරඟ කරනවා. මේ හැම අවස්ථාවකදීම ඒබ්‍රහම් ලින්කන් ලැබුවේ අන්ත පරාජයන්. ලින්කන්ගේ ජීවිතයේ තිබුණේ බිඳ වැටීම්, පරාජය වීම මේ වගේ ඛේදාන්විත සිද්ධි විතරයි. ඇත්තටම බහුතරයක් මිනිස්සු මේ වගේ අවස්ථාවල මොකද කරන්නේ? ඇත්තටම මේක අතහැරලා දානවා. තවත් නම් මේක කරන්න බෑ. මේ හොඳටම ඇති කියලා මිනිස්සු තමන්ගේ මේ බලාපොරොත්තු උත්සාහයන් අතාරිනවා. හැබැයි ඒබ්‍රහම් ලින්කන් එහෙම කරේ නෑ. පරාජය වීම විඳ වැටීම් ලැබපු ඒබ්‍රහම් ලින්කන් 1861 අවුරුද්දේදී ඇමරිකාවේ 16 වෙනි ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දෙනවා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විතරක් නෙවෙයි මේ ලෝකෙට බිහිවිච්ච ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ඒබ්‍රහම් ලින්කන් තමයි වහල්භාවයේ තුරන් කිරීම සඳහා නායකත්වයේ දුන්න විශිෂ්ට නායකයෙක් විදියට මේ ලෝකෙ සලකන්නේ. ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පරාජය වීම අවසානයේ හැම අවස්ථාවකදීම කියනවා මෙන්න මෙහෙම උදාර වාක්‍යයක්. ලින්කන් කියනවා මගේ මාවත ලිස්සන සුළුය. මා එහි ලිස්සා වැටුණා මිසක මා මිය ගියේ නැත. මෙන්න මේ කියන ධනාත්මක චින්තනය ඒබ්‍රහම් ලින්කන්ව අද වෙනකොට ලෝකෙ බිහිවිච්ච ශ්‍රේෂ්ඨතම නායකයෙක් විදියට ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. ඉතින් අපිට ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශය මොකද්ද? ජීවිතේ බිඳවැටීම් පරාජය වීම ඕන තරම් එන්න පුළුවන්. මොකද එහෙම නැති කෙනෙක් මේ ලෝකේ නෑ. දිනපු හැම මිනිස්සෙක් පිටිපස්සෙම ශ්‍රේෂ්ඨ වෙච්ච හැම මිනිස්සෙක් පිටිපස්සෙම අනන්ත අප්‍රමාණ වාර ගණනක් බිඳවැටීම්, පෙරදීම්, කලකිරීම, ඛේදාන්විත සිද්ධි ඕන තරම් තියෙනවා. ඔයා විභාගයක් අසමත් වුණාද? කමක් නෑ. ඒක වගේ අවසානේ නෙවෙයි. වාගේ පෙම්වතිය පෙම්වතාවව දාලා ගියාද? කමක් නෑ. ඒක වගේ ජීවිතේ නෙවෙයි. වාගේ රස්සාවට නැති වුණාද? කමක් නෑ. වා තව අලුත් තැනකින් පටන් ගන්න. එහෙම තමයි ජීවිතේ. එතෙන්න තමයි ඔයාගේ මනස හදන්න ඕනේ. පරාජය කියන්නේ මග නතර වෙන්න තියෙන බෝඩ් ලෑල්ලක් නෙවෙයි. ඒක අපේ
ජීවිතේ ඉදිරි මාර්ගය පෙන්වන සංඥාපූර්වක් විතරයි. ඉතින් ඔයා ජීවිතේ වැටෙන හැම මොහොතකම මතක තියාගන්න. මේ ලෝකේ බිහිවිච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සු අනන්ත අප්‍රමාණ ගාණක් වැටිලා තියෙනවා. අනන්ත අප්‍රමාණ වතාවක් වැරදිලා තියෙනවා. ගැරහුමට ලක් වෙලා තියෙනවා. හැබැයි එහෙම කියලා ඔවුන්ගේ ජීවිතේ අතෑරියේ නෑ. ඉතින් ඔයාට පුළුවන් වාගේ ජීවිතේ අද ඉන්න තැනින් උඩට ගෙනියන්න. මොකද ඒක කරන්න ඕනේ ඔයාමයි. ඔයා මේ ගේම් එක ගහන්න ඕනේ. මේ පුංචි මතක් කිරීම වලට කරේ ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිතේ ජයග්‍රහයි කතාව ඇසුරින්. ඔයාලත් ඔයාගේ ජීවිතේ ජයග්‍රහයි කතාවකින් අවසන් කරන්න. අපි ගිහින් එන්නම්. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. අපිව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ආයෙත් දවසක මේ වගේ වටින කතාවකින් අපි හම්බෙමු. එතෙක් ඔබට ජය වේවා.